right අද අපි preposition එකේ part 2 කොටස කතා කරන්න යන්නේ දෙවෙනි preposition එක. එතකොට ඔන්න බලන්න පුතේ දැන් අපි preposition වල අපි කොටසින් කොටස මෙහෙම පැහැදිලි කරගෙන යනවා. පළවෙනි preposition එකේ ලස්සන විග්‍රහය වලට අපි දාලා තියෙනවා. අද කතා කරමු අද අපි බහුලව පාවිච්චි කරන preposition එක to කියන preposition එක. to කියන එකේ අර්ථ දෙකක් තියෙනවා ඍජු වශයෙන්ම. පළවෙනි කාරණේ තමයි to කියන එක. දෙවෙනි එක වෙතට කියන අදහසෙන්. ඔන්න බලන්න ට කියන අර්ථය අපි බලමු. දැන් මේ බලන්න මෙතන මේ ට එක අපි වැඩිපුරම පාවිච්චි කරන ක්‍රියාපදයක්. ඒ කියන්නේ යම් කිසි ක්‍රියාපදයක් කරන්නට කියන අදහසින්. දැන් මේ I went මම ගියා to meet මුණ ගැහෙන්නට. දැන් කන්නට කියලා කිව්වොත් to eat බොන්නට to drink ලියන්නට to write තේරුම් ගන්නට to understand. නේද ක්‍රියාවක ට කියන්න අපි to කියන preposition එක පාවිච්චි කරන දේ මම කියනවා මම උත්සාහ කරනවා ඔයාව තේරුම් ගන්නට. I try to understand you. I try to understand you. දැන් මම කියනවා මම ඒක ලියන්නට උත්සාහ කරනවා. I try to write it. එන යම් කිසි ක්‍රියාවක් කරන්නට කියන අදහසින් අපි to කියන preposition එක පාවිච්චි කරනවා. දෙවෙනි කාරණේ to කියන එක අපි ස්ථානයක් වෙතට කියන අපි to පාවිච්චි කරනවා. මේ බලන්න. She is going යමින් ඉන්නවා to the school. පාසල් වෙතට යමින් ඉන්නවා. කියන්නේ ස්ථානයක් වෙතට. I am going to the temple. මම පන්සල වෙතට යමින් ඉන්නවා. I am going to the church. මම පල්ලිය වෙතට යමින් ඉන්නවා. එන යම් කිසි ස්ථානයකට කියන්නේ අපි to කියන preposition එක පාවිච්චි කරනවා. ඊළඟ කාරණේ මේ බලන්න. She gives ඇය දෙනවා a gift තෑග්ගක්. කාටද ඒ තෑග්ගක් දෙන්නේ? to me මට යා තෑග්ගක් දෙනවා. She gives a gift to me මට ඒ කියන්නේ මා වෙතට දෙනවා කියන අදහසට. ඒ කියන අදහසින් අපි to කියන preposition එක පාවිච්චි කරනවා. පැහැදිලිනේ? right එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් preposition එකේ part 3 වලින් ඔයාලව මුණ ගැහෙනවා.